කාලයකට පස්සේ ඔව්. අපේ පොඩි ප්ලෑන්ස් වගේක් තියෙනවා අපේ ලංකාවට යන්න. ඒ නිසා ඒකට කරන shopping vlog එකක් තමයි අද ගේන්නේ හිටියේ. අපි ගොඩක් දේවල් කලින් ගත්තා නේද? ඔව්. සාමාන්‍ය මාස දෙක තුනකට කලින් ඉඳන්ම අපි පොඩ බඩු ටික එකතු කරගත්තා. මොකද අන්තිම මොහොතේ shopping කරන්න යද්දී පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙන හින්දා. ඒ වගේම යන තව දවසක් තමයි අද. අපි අද යන්න හිතන් ඉන්නවා තැන් කීපයකට. ඒ තැන් වලට ගිහිල්ලා බලමු. අර ඔය බස් එකත් ඔකනේ. Hi. Hello. අද අපි ආසම ට්‍රිප් එකක් යන්න. අවුරුද්දකට පස්සේ ට්‍රිප් එකක් යනවා. ලංකාවට. ගොඩක් කල් ඉඳන් රෙඩි වෙච්ච ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් යන්න බෑ ඉතින්. ෆැමිලි බලන්න ඉන්නේ. මෙහෙන් අද ෆ්ලයිට් එක තියෙන්නේ රෑ 9ට. අපි ලෙස්ටර් වලින් ටිකක් හවස පිටත් වෙනවා. මොකද අපි ලන්ඩන් වලින් තමයි ෆ්ලයි කරන්න ඉන්නේ. හෙලෝ අපි දැන් එයාපෝට් එකට ආවා. තව පැයක් විතර තියෙන හැබැයි මේ ගේට් ඕපන් කරන්න අපි ටිකක් කලින් ආව ඉන්න ඔක්කොම දෙක ක්ලියර් කරගෙන දැන් ගේට් ඕපන් කරන ගමනක් ඉන්නවා. ඉක්මනට ලංකාවට එන්න තමයි දැන් තියෙන්නේ. Hello everyone. Hello. ඔන්න අපි ලංකාවට ඇවිල්ලා අපේ පළවෙනි ඔෆිෂියල් ට්‍රිප් එක පටන් ගත්තා. අද අපි ඉන්නේ කළුතර බ්ලූ වෝටර් කියන හොටෙල් එකේ. මේ හොටෙල් එක ඇතුලේ තියෙන දේවල් විශේෂ දේවල් ඔක්කොම අපි ඔයාලට පෙන්නන්නම් පුළුවන් විදියට. එහෙනම් let's celebrate Sri Lanka. ආකිටෙක්චර් කරලා තියෙන්නේ ජෙෆ්රි බාමා කියලා කියන්නේ. ඒක නම් හොටෙල් එක මේ එන්ට්‍රන්ස් එක මේ අපි ඉන්නේ. හොටෙල් එකට එන්ට්‍රන්ස් වෙන තැන ඉඳන්ම ඒ ආකිටෙක්චර් එකේ වෙන විශේෂත්වයක් තියෙනවා කියන එක හොඳට පේනවා. අපි දැන් අපේ ස්වීට් එක කොහොමද කියලා බලමු. 5th ෆ්ලෝර් එකේ තමයි තියෙන්නේ. මේක টপ ෆ්ලෝර් එක. 504 තමයි. අද අපි ඉන්න ස්වීට් එක. ඩබල් ස්වීට් එකක්. හරිම ලස්සනයි ගොඩක් ස්පේෂියස්. සිටිං ඒරියා එකක් තියෙනවා. මේක තමයි ඔෆිස් ඒරියා එක.
පැහැ රූම් එකේ වගේම වෙනම වෝඩ්‍රෝබ් වලටත් වෙනම රූම් එකක් තියෙනවා. ඒකත් හොඳයි. මේ තමයි මගේ ෆැමිලි එක. ෂෝන්, මල්ලි, පොඩි මල්ලි, තාත්ති, අම්මි. සහභාගී වෙනවා. ඒකට අපිට මාසෙකින් පස්සට වෙන්නේ. අවසරාපිය ඒක සම්බන්ධයි. එතකොට මේ හොටෙල් එකට අමතරව ජෙෆ්රි බාවගේ තව ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඉස්සෙල්ම මේ ප්‍රොජෙක්ට් ප්‍රොපර්ටි එකට ඇතුල් වෙද්දිම ප්‍රොපර්ටි එක ඕන පේන විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට මේ කන්සෙප්ට් එකම එනවා. මෙතනත් ඇප්ලයි කරනවා. ඔව්. දැන් දවල් 12යි. දන්නේම නැතුව චෙක් අවුට් වෙන වෙලාවත් ඇවිල්ලා රිලැක්ස් එකේ හිටිය අපිට ගොඩක් වීඩියෝස් නම් ගන්න බැරි වුණා. දැන් රූම්ස් බාර දීලා ඊට පස්සේ ලන්ච් අරගෙන එහෙමම රත්නපුරට යන්න තමයි ප්ලෑන් එක. ඒත් අපි යනවා ආය බදුල්ලේ. ඔව්. හෙට තමයි දැන් බදුල්ලේ යන දවස. හෙට උදේම ඒ ගමනට පිටත් වෙනවා. මොකද රිෂ්ණිගේ ෆැමිලි එකයි ඔක්කොමත් එක්කත් ඉන්න ඕනේ. අපි හෙට ගිහිල්ලත් ඉන්ට්‍රෙස්ටිං දේවල් තිබ්බොත් වීඩියෝ එකක් ගන්න. බයි.
බදුල්ල යන ගමන් ඉන්නේ. මේ තමයි රිෆ්නිගේ ෆැමිලි එක. අපි බදුල්ලේ හිටපු කාලේ ඉක්මනට ගෙවිලා ගියා. ඇත්තටම අපිට ගොඩක් වීඩියෝස් එහෙම කරගන්න බැරි වුණා. හැබැයි අපි ෆැමිලි එකත් එක්ක ට්‍රිප් එකක් ගියා තිස්ස මහරාමේ. බදුල්ලේ ඉඳන් එච්චර දුර නැති පීස්ෆුල් තැනක් තමයි අපි හෙව්වේ. තිස්ස වැව ගාව තියෙන ලස්සන තැනක් අපිට සෙට් වුණා ලේක් වින් රිසෝට් කියලා. එතන අපිට නිදහසේ අපේ ෆැමිලි ටයිම් එක ගත කරන්න පුළුවන් වුණා. හිත හිරි වැටුණාදෝ ඇස් දෙක දැකලා ගෙනාවද ආදුරේ. අපි තව පොඩි ට්‍රිප් එකක් දැම්ම ඩවුන් සවුත් වලට. මේ පාර අපි ගියේ හික්කඩුව අපේ යාළුවෝ දෙන්නෙක් එක්ක. අපි නතර වුණේ හික්ක ට්‍රාන්ස්පයිස් සිනමන් හෝටල් එකේ. එදා සන්සෙට් එක එන්ජොයි කරාට පස්සේ අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් සෙට් වුණා. ඒ තමයි කැස්පර් පැටව මුහුදට රිලීස් කරන ඉවෙන්ට් එකක් තිබ්බා. අපි ඒකත් බලාගත්තා. ඔන්න ඔය විදිහට තමයි අපි ලංකාවේ හිටපු අපේ ලස්සනම දවස් ටික ඉක්මනටම ගෙවිලා ගියේ. එහෙනම් අපි ආපහු